Hello everyone, welcome back. ඔන්න මේ vlog එක මං Christmas වලට කලින් කරපු එකක්. අන්තිම මාස ටිකේම මං ගොඩක් busy වුණ හින්දා vlogs දාන්න බැරි වුණා. So I hope you guys enjoy. මං කලින් busy වුණා කිව්වේ මෙන්න මේ හින්දා. මට මේ project එක කරන්න තිබ්බ හින්දා තමයි videos ගේන්න බැරි වුණේ. මේ project එකේ first art එක මම finish කරා. ඒක මගේ Instagram එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මං ආසාවෙන්ම කරපු project එකක්. මොකද මේකේ මට draw කරන්න තියෙන්නේ නිගම්බෝ වල locations. මගේ home town එක නිගම්බෝනේ. ඒ හින්දා මං ගොඩාක් ආසාවෙන් තමයි මේ project එක කරේ. වැඩි විස්තර මගේ අනිත් socials වල මං share කරනවා. So go follow me on there.
මට මුලින්ම මේ ෆේස් මාස්ක් එක දාගන්න ඕනේ. So let's put it on. මම උදේ 11ට ගෙදරින් ගියේ. ඒ වුණාට ආවේ රෑ 4ට. මට වැඩි රෙකෝඩ් ගන්න හම්බුනේ නැහැ අද ගියේ ඒවා. So මං කියන්න ඔයාලට මොකද උනේ කියලා. ඔක්කොටම කලින් මං ආව ගමන් I took a shower. ඊට පස්සේ දැන් මේ ෆේස් මාස්ක් එක දාගමු. පොඩ්ඩයි මම හිමෙන් දාගන්න. Okay, I know I look weird but please ignore that. What? අද මම උදෙන්ම ගියා කැලිෆර්ඩ් එකේ කොෆි ක්ලබ් ඉවෙන්ට් එකට. ඒක නම් මාරම ෂෝයි. ඒකේ DJ කරේ ඉමාන්, මගේ ෆේවරිට්. එයාගේ කැරක්ටර් එක මම මාරම ආසයි. එයා මාරම ස්වීට්. අපි ඩාන්ස් කරා, අපි කොෆි බිව්වා. Shock. Everything was so fun. ඊට පස්සේ මම ගියා Havelock Mall එකට Mimosa එකේ year end annual sale එක තිබ්බා. මේ face mask එක set කරනවා මම ඔයාලට පෙන්නන්න මම මොනවද ගත්තේ කියලා. මම ගත්තා මම කියෝ හිටපු පොත ඉවර වුණා කියලා. so මම අන්තිම පොතක් ගත්තා. මම දැක්ක ගොඩක් අය මේක read කරනවා. ඒ හින්දා මට ආසයි තුන මේක කියලා බලන්න. මේ තියෙන්නේ බිල් එක. මගේ ටෝටල් එක 25,790. ඒක ඩිස්කවුන්ට් කරනම 11,605. බාලියක් මඩුණා. අපි බලමු මොනවද ගත්තේ කියලා. මුලින්ම ස්කර්ට් එකක්. මම මේක දැක්කම සිතුන මේකේ size එකයි තිබ්බේ. so I had to. ඊළඟට මගේ ෆෝන් එකේ බැටරි එක හැදිනේ. ඊට මම ටග වෙන්න. මෙන්න මේ dress එක ගත්තා. උඩ මෙහෙම තියෙන්නේ sleeveless and මෙහෙම දිගයි. ඒක ලස්සනයි. මෙන්න මෙහෙම ඉස්සරහා details තියෙනවා නිකන් අර රැලි වගේ. Next we have this top. So pretty. මේක මම ගත්තේ මේක මාර versatile. මගේ අනිත් තියෙන අඳුම ඔක්කොම ඒ කියන්නේ මගේ තියෙන අර skirts, trousers වලට match වෙනවා මේක. So last one. මේක නම් මාරම ආසාවෙන් ගත්තේ. මම දන්නේ මම මේක කොහෙට අඳීද කියලා. ඒ වුණාට මට මේක දැක්කම ගන්න ආස හිතුණා. අනිත් එක මේකෙන් එකයි තිබ්බේ මගේ size. so මේක dress එකක්. so pretty. I can't wait to wear this. මේකේ අට මෙහෙම තියෙනවා එල්ලෙන්. so yeah, that's it. මම ගොඩ දවසකින් මෙහෙම solo date එකක් ගියේ. මේ ටිකේම මම හැනට work කරා. මම හිතුවා ඒ කියන්නේ මම ගෙදර ඉන්නව ගොඩක් වැඩි. ඒ හින්දා මම යාළුවෝ meet වෙන්න දාගත්තා. මම solo date යන්න එළියට යන්න ගොඩක් දේවල් දාගත්තා. මොකද මට තේරුණා මම ගෙදර ඉන්නව වැඩි කියලා. මම කොහොමත් introvert. ඒ වුණාට introvert කියලා එහෙම ගියතුන් ඉන්න හොඳ නෑ. You have to meet people. ඒ හින්දා මම හිතුවා අද event එකටත් යන්න එක හොඳයි කියලා. අනිත් ඒ වගේ එකට මම කලින් ගිහලා නෑ. ඒක අපිට coffee දුන්නා. cookies තිබ්බා, තව snacks තිබ්බා. අපිට coffee බොන ගමන් dance කරන්න තිබ්බේ. That was so fun. And the best part, මම අද home alone. boyfriend ගියා කොළඹ වල concert එකකට. so මම අද තනියම ඉන්නේ. I'm so excited. මම එගමන් rice bowl එකක් ගත්තා රැට කන්න. මම දැන් K-drama එකේ මගේ final episodes ටික යන්නේ. මම හිතන්නේ මම රෑ වෙනකන් ඒක බලයි අද. මම ඒක බලන ගමන් මගේ rice bowl එක කාලා ඊට පස්සේ නිදාගන්නවා. ඇත්තටම එළියට ගිහින් ආවෙන්ද I feel relaxed. අනේ මේක වැටෙනවනේ. මට වැඩි වීඩියෝ කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. මොකද මම කැලිෆර්ඩ් එකේ වැඩි වෙලා ඉන්න හිතුවේ නෑ. ඒ උනාට එතන ඉන්න උනා. ඊට පස්සේ මම ටග්ග shopping කරලා lunch අරගෙන ටග්ගාල ගෙදර ආව රෑ වෙන කලින්. so yeah, that's how today went. මම නම් මාරම ආසයි ගෙදර තනියම ඉන්න. මම දන්නේ කියලා. ඔයාලත් එහෙම නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ගෙදර තනියම ඉඳන් ඔයා කැමති මූවි එකක් බලන්න, ඔයා කැමති කෑම කද්දී it's perfect. That's the pure happiness. අද දවසේ එළියට ගිහිල්ලා මං කැමති දේවල් කරලා, මං කැමති දේවල් කාලා, රිලැක්ස් එකේ හිටපු හින්දා මට හෙට ඉඳන් මගේ ඉතුරු වැඩ ටික ස්ටාර්ට් ගන්න මම රෙඩි කියලා මට හිතෙනවා. ඒ හින්දා ඔයාලත් අනිවාර්යෙන් එක දිගට වැඩ කරනවා නම්, හැම වෙලේම බිසි නම් අනිවාර්යෙන් ඔයා බ්‍රේක් එකක් ගන්න මතක තියාගන්න. මොකද resting is also productive. ඔයා දවසම වැඩ කරනවා වගේ ඔයාගේ brain එකට rest එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. So yeah, I hope you guys enjoyed this vlog. එහෙනම් මම ඔයාලා ඊළඟ vlog එකකින් හම්බෙන්නම්.
And don't forget to subscribe if you haven't yet. I'll see you in the next one.